සුබ දවසක් සියලු දෙනාටම. අධ්‍යාපන වේදී උපාධියේ 12 වන කණ්ඩායමේ පැවරුම් වීඩියෝ පටය තමයි අපි අද මේ සාකච්ඡා කරන්නේ. එතන මගේ අද දවසේ මාතෘකාව තමයි ගිනොට් ආකෘතිය. මේ ගිනොට් ආකෘතිය ඉදිරිපත් කරන්නේ හේම් ගිනොට් විසින්. පන්ති කාමර කළමනාකරණය පිළිබඳව තමයි මෙහි අපි සාකච්ඡා කරන්නේ. හේම් ගිනොට් විසින් සාකච්ඡා කරන්නේ පන්ති කාමර කළමනාකරණය පිළිබඳව. නිර්මාණාත්මක සංවේදනයට මඟ පාදයි. දැන් මේ පන්ති කාමර කළමනාකරණය කියන්නේ නිර්මාණාත්මක සංවේදනයකට මඟ පෑදීමක් තමයි මෙහිදී ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ. සිසුන්ට ගෞරවයක්, අවබෝධයක් සහ අගයක් දැනෙන ධනාත්මක ඉගෙනුම් පරිසරයකට යොමු කිරීම. දැන් සිසුන්ට ගෞරවයක්, අවබෝධයක් ලැබෙන ආකාරයට පුළුවන්කම තියෙනවනේ මේ දඩුවම් ක්‍රම භාවිත කරන්න. දැන් මේ ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ සාම්ප්‍රදායික දඩුවම් ක්‍රම වලින් ඉවත් වෙලා එම දඩුවම් ක්‍රම වෙනුවට නිර්මාණාත්මක යොමු කිරීමක් දක්වා තමයි මේ ශිෂ්‍යයා යොමු කිරීමක් තමයි මෙහිදී ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි සංනිවේදනය පෝෂණය කිරීම, ආත්ම අභිමානය ගොඩනැගීම, ගුරු සිසු ධනාත්මක ප්‍රවර්ධනය කිරීම. එතකොට මෙහි ප්‍රධාන බලාපොරොත්තු බවට පත්වන. දැන් අපි දන්නවා හේම් ගිනොට් ආකෘතියේදී ප්‍රධාන වශයෙන් එතකොට කාරණා 6ක් පිළිබඳව එතකොට අපි කතා කරනවා මේ යටතේ. බලමු එතකොට එහිදී ප්‍රධාන වශයෙන්ම පැහැදිලි අපේක්ෂාවලින් ආරම්භ කරන්නේ. දැන් පැහැදිලි අපේක්ෂාවලින් තමයි ආරම්භ කරන්නේ. දැන් මේ විනය පියවරයන් ගනිද්දී ගෞරවනීය සංනිවේදනයක් යොදා ගැනීම. දැන් සංනිවේදනය භාවිතා කරද්දී ඒක ගෞරවණීය වෙන්නට ඕන. ඒ වගේම තමයි තාර්කික ප්‍රතිවිපාක පිළිබඳ දැනුවත් කිරීම, පියවර විනය ක්‍රියාත්මක කිරීම. දැන් විනය ක්‍රියාත්මක කරද්දී පියවර වෙන්නට ඕන. එක්වරම විශාල දඬුවම් වලට නොයා පියවරෙන් පියවර දරුවා ඒ සඳහා එතකොට යොමු කරන්න පුළුවන්කම තියෙන දරුවාට දඬුවම් ඉදිරිපත් කරද්දී. අභියෝගාත්මක අවස්ථාවන් ආමන්ත්‍රණය කිරීමෙන් සිසුන් සංසුන් කරගනි. සමහරවිට දරුවන්ට අභියෝගාත්මක අවස්ථාවන් එන්න පුළුවන්. ඒ වගේ තැන්වලදී සිසුන් සංසුන් කරගන්නට කටයුතු කරන්නට ඕන. ඒ වගේම සිසුන් ස්ථීරව තබා ගැනීමට උපකාරී වෙනවා. සිසුන් ස්ථීරව තබා ගන්නත් මේ ආකෘතිය උපකාරී කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වයං විනය ස්ථාවරත්වයට ගුරුවරුන් සහ සිසුන් යොමු කිරීම. දැන් ස්වයං විනය ස්ථාවරත්වය කියන මේ කාරණාවන් වලට ගුරුවරුන් සහ සිසුන් යොමු කරගන්න අපිට මේක උපකාරී කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි යනවා දෙවෙනි කාරණේ විදිහට ගෞරවණීය පණිවිඩ භාවිතය. මේකේ වැරදි හැසිරීම නිවැරදි කරයි. දැන් වැරදි හැසිරීම තියෙන පුළුවන් සමහරවිට දරුවන්ට. ඒතරම් මේ දේවල් නිවැරදි කරගන්න අපිට පුළුවන්කම තියෙනවා පන්ති කාමර කළමනාකරණයේදී.